හයිඩ්‍රොනික් ප්‍රොසෙස් කියන්නේ සාමාන්‍යයෙන් හමු වෙන තත්ත්වයක්. මේදී වකුගඩු විශාල වීමත් වකුගඩු තට්ට පද්ධතියද විශාල වීමත් සිදු වෙනවා. මේ ගර්භණ කාලයේදී කරන අන්තර්ගර්භීය අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයෙන් හඳුනාගත හැකි සාමාන්‍යතම විකෘතියයි. අපූර්ව ලෙස උපතට මේ දරුවන්ගෙන් ප්‍රතිශත 50කි සමානය කියලා හඳුනා ගන්න පුළුවන්. නමුත් ඉතිරි ප්‍රතිශත 50කට වැදගත් හේතුවක් තිබිය හැකිය. ඉතිහාසයේ අවුරුදු 20කට පෙර මේ දරුවන්ගෙන් බොහෝ දෙනා හඳුනා ගන්න ලැබුණු ඔවුන්ට රෝග ලක්ෂණ පැනනගුණ පසු පැමිණි. ඒ කියන්නේ ඔවුන්ට අසාධනයක් ඇතිවීම, උදරයේ විශාල වීම, හා මතර කොරියාව අඩුවීමත් සමග මිතරේ වගේ දේවල් පෙනී යම් වන ලක්ෂණ පෙන්වා වටේ. අල්ට්‍රාසවුන්ඩ් තාක්ෂණයේ පරිගතයට සුත්‍යවන්තව දෙන අපිට මේ තත්ත්වයේ ගර්භණ කාලයේදීම හඳුනා ගන්න පුළුවන් සාධන මේ තත්ත්වයේ හඳුනා ගන්න පරදනම් ක්‍රමයේ වෙලා තියෙනවා. ගර්භණ කාලයේම වකුගඩු විශාල වීම එනම් හයිඩ්‍රන් ප්‍රසර් හඳුනා ගැනීම මේ තත්ත්වයේ හඳුනා ගන්න පරදනම් ක්‍රමයයි. ඒත් මේ දරුවන්ගෙන් හැමෝටම විදිය හස්තක්ෂේපයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් රෝගය අපිට හඳුනාගත් පසු වකුගඩුවට හානි වීමට පෙර නිස වේලාවේදී අප මැදිහත් විය යුතුයි. ඒ නිසා ගර්භණ කාලයේදී හයිඩ්‍රන් ප්‍රසර් රෝගය හඳුනාගත් පසු මේ දරුවන් උපතේදී විදියවරුන් විසින් පරීක්ෂාකාරයෙන් ඉන්පසුව ජීවිතයේ තුන්වෙනි දිනක කරන අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් තහවුරු කරේ. ඉන්පසුව 4න් 6 දක්වා කාලයකින් නැවත කරන අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් මේ තත්ත්වය තවත් තහවුරු කරේ. මෙම පරීක්ෂණවල පිළිතුරු මත අවහිරතාවයක් තිබී යන්න තහවුරු කරන්නේ නියෂ්ටික ස්කින් පරීක්ෂාවක් සිදු කරමින් ඒ අපට තොරතුරු දෙකක් ලබා දෙනවා. එය කියන්නේ එක් නම් අවහිරතාවයක් තිබිද නැද්ද යන්නේ, දෙවන දියුණු වශයෙන් වකුගඩුව කාර්යකාරීත්වය කොපමණ අඩු වී තිබීද යන්නේ. ඒ අනුව මෙම තොරතුරු මත අවහිරතාවය එක් පැත්තකදී නැත්නම් දෙපැත්තකදී ඒ බරපතලදී වැදගත් වකුගඩුව කාර්යකාරීත්වය අඩු වී තිබීද යන අනුව තීරණය කරන්නේ රෝගය නිරීක්ෂණය කරමින් රැකගෙන සිටීමටද නැත්නම් ශාලය කර්මයකින් හෝ වෙනත් මැදිහත් වීමකින් වකුගඩුවට වඩා හානි වීම වැළැක්වීමටද යන්නේ දරුවා උපන් පසු. ඒ නිසා හයිඩ්‍රන් පොලිස් සඳහා කරන ශාලය කර්මය කියන්නේ පියල පොලිස්ටි කියන එකයි. එහිදී අපි අවහිර වූ කොටස් ඉවත් කරලා පොල් සම්බන්ධතාවයක් අනුස්තමස මගින් නැවත සම්බන්ධතාවය පිහිටුවනවා. මේ විවිධ ශාලය කර්මයක් ලෙස සිදු කළ හැකියි. කෙසේ වෙතත් වර්තමාන යුගයේදී මේ කුඩා කැපීම් සහිත ශාලය කර්මයක් ලෙස පරදන වශයෙන් ලිපිරිසකක් මගින් සිදු කරේ. එය ලිපිරිසකක් පියල පොලිස් ලෙස හඳුන්වන අතර මේක වැඩිහිටි ළමයින්ට රබටික ශාලය කර්මය මගින්ද කළ හැකියි. ලිපිරිසක් පියල පොලිස්ට නවජිත් ශෂන්ට පව ආරක්ෂිතව කළ හැකි. අප සාමාන්‍යයෙන් මේ රෝගය හඳුනාගෙන 4න් 6 දක්වා කාලය තුළ මේ සිදු කරනවා. එවිටත් ආරක්ෂිතව මේ කළ හැකිය. ලිපිරිසක් පියල පොලිස්ට වෙලවාසිය වන්නේ මේ ළමයින්ට ඊටා සුළු කැපීම් පමණක් තිබීමයි. ඒ නිසා වේදනාව අඩුවේ සහ සේවය ඊටා ඉක්මන ලැබී. ඒ නිසා හයිඩ්‍රන් ප්‍රසර් කියන්නේ ඊටා පොදු ශාලය කිරීමක් තත්ත්වයක් සාමාන්‍යයෙන් ගර්භණී අවධි අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාවේදී හඳුනා ගන්න එක. ඉන්පසු උපතින් පසු පරීක්ෂාවන් රෝගය තහවුරු කාර්යය සහ අවශ්‍ය නම් මෙම ළමයින්ට සුළු ආකාර මොනිශල ශාලය කර්මයක් ආරක්ෂිතව කළ හැකිය.